Okay guys, welcome back කියලා පිළිගන්නවා මගේ knowledge evolution YouTube channel එකට. guys අද අපි බලන්න යන්නේ දැන් ඕගොල්ලන්ට අපිට සමහර විට එන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ games download කරපුවම මේක open වෙන්නේ නැති problems. හරිද? දැන් එතකොට දැන් මේක බලන්න මෙහෙම click කරපුවම දැන් මෙහෙම double click කරපුවම දැන් මේක open වෙන්නේ නැහැ. The code execution cannot proceed because Steam API මේක was not found. Reinstalling the program may fix the problem. ඒ කියන්නේ ආපහු මේක reinstall කරන්න කියනවා මේකේ problem එකක් තියෙනවා කියලා. හරිද? දැන් මේක සෑහෙන වෙලා download කරලා ආයෙ download කරන්න බෑනේ. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේක හදාගන්න ක්‍රම තියෙනවා. හරිද? දැන් මෙන්න මෙතනින් ඔයගොල්ලෝ okay කරන්න. okay කරලා මේක උඩ එකපාරක් click කරලා ඉවරලා මේක right click කරලා open file location වලට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තමයි තියෙන්නේ මෙන්න මේකේ ෆයිල්ස් ටික. දැන් මේකේ ෆයිල් එකක් එහෙට මෙහෙට වුණා සමහර විට වෙන්නේ නැතුව යනවා. හරිද? ඒ වගේ දැන් මෙන්න මෙතනින් ගිහිල්ලා අපි හොයාගන්න ඕනේ මෙන්න මෙතන exe එක. ඊට පස්සේ ඒක අපි ක්ලික් කරලා දැන් ආයෙ කියනවා මේක මෙහෙම වෙලාලු. හරිද? දැන් මේකට තමයි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් මේක කොහොම කරත් දැන් මේ ඕපන් වෙන්නේ නැහැ. සමහර ඒවා මෙතන ෆයිල් ලොකේෂන් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ටින් ගාලා ඕපන් වෙනවා. දැන් මේක ඕපන් වෙන්නේ. හරිද? දැන් මෙන්න මෙතන ඕකේ කරලා මෙන්න මේව කට් කරගන්න. කට් කරලා ගිහිල්ලා ඔයගොල්ලෝ යන්න මෙන්න මෙතන තියෙන settings වලට. settings වලට ගිහිල්ලා ඔයා යන්න ඕනේ update and securities වලට. security ගිහිල්ලා මේව කරාට පස්සේ ඔයාලා යන්න Windows security වලට යන්න. security වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා virus and threat protection කියලා. හරිද? ඒක ඕපන් කරන්න. ඕපන් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පෙන්නනවා මෙතන යන්න ඔයා protection history. හරිද? protection history ගිහිල්ලා මෙන්න මෙතන තියෙන්නේ threat quarantine කියලා තියෙනවා. හරිද? එන්නේ ඒක පල්ලෙහාට ගන්න. පල්ලෙහාට අරගෙන මෙන්න මේක ඕකේ දුන්නාම ඔයාට මෙතන පෙන්නනවා මෙන්න මෙතන ඩිටෙක්ට් වෙලා තියෙනවා හැක් ටූල් එකකින් තමයි මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ෆ්‍රී ගන්න ගේම් එකක් නිසා මේක පොඩක් ක්‍රැක් කරලා හෙට මෙහෙට කරලා තියෙන්නේ. හරිද? දැන් මේක ගත්තේ Dodi Repacks වලින්. ඒ කියන්නේ Repacks විකුණන්න ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න තියෙන සයිට් එකකින්. රයිට්? දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන action යන්න. action එක ගිහිල්ලා මෙන්න මෙතන restore කරන්න. ඔන්න restore කරා. රයිට්? ඔන්න දැන් problem එක හරි. හරිද? දැන් ඔයා ආපහු මෙන්න මේ ඔක්කොම කට් කරන්න. දැන් මේක කට් කරලා ඉවරලා දැන් මෙතනින් ඕපන් කරාට එන්නේ නැහැ. හරිද? දැන් මෙතනින් ඕපන් කරාට මේක එන්නේ නැහැ. right? ආපහු right click කරන්න. file location යන්න. ගිහිල්ලා ආපහු මෙන්න මෙතන game එක double click කරන්න. ඊට පස්සේ මේක yes දුන්න ගාම තව problem එකක් ආවා. හරිද? ඊට පස්සේ ඒක විසඳ ගන්න ඕපන් වෙනවා ෆයිල් එක. දැන් හරි ගිහිල්ලා. හරි. එක්කනේ. ඒ වගේ මේක දැන් වැඩ කරන තත්ත්වයට එනවා. දැන් ඒ වගේ ෆයිල් එක දේවල් තියෙනවා. ඉතින් දැන් මේක දැන් just gives 2 එක මම නිකන් හිතුණා ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා ගහන්න. ඒකින් මම මේක ඩවුන්ලෝඩ් කරගත්තා guys. දැන් මේක සුපිරි ගේම් එකක්. දැන් පොඩ්ඩක් chat එක දාපු ඉන්න අපි ඉස්සරහට ගිහලා බලමු. කියලා මෙන්න මෙතන enter කරා. load games තියෙනවා. load games වලට ගිහිල්ලා මේක මේ විදිහට තමයි අපිට දැන් හොඳට play වෙනවා බලා ගන්න පුළුවන්. right? ඔයගොල්ලන්ට මම හිතනවා මේ games install කරද්දී වෙන problem එකට විසඳුමක් හම්බෙන්න ඇති කියලා. දැන් මම මේක Find some explosives and take them out. Then I'll come pick you up. install කරගත්තේ වුණාට මගේ game එක load වෙලා තියෙන ඒකින්ද මට පුළුවන් එතනින්ද ආපහු මේ game එක play කරන්න. ඒක ඔයගොල්ලන්ට තේම ඔයගොල්ලෝ බය වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හරි සර්ච් කරලා බලන්න අනිවාර්යයෙන්ම උත්තර තියෙනවා. හැබැයි සමහර ඒවා මම දැකලා තියෙනවා guys Windows problem වලට එකම වීඩියෝ එක 3-4 දෙනා දාලා ඒ වගේ. Yo, piece of song! play කරන්න එකක් කාරණයක් තිබුණා හැකියි.
සුබ.